ඉතින් අයිබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. ඉතින් අද අපි කතා කරන්නේ ගිනි පිග්ලාට මූණ දෙන්න වෙන ලොකු හෙල්ත් ඉෂුව එකක් ගැන. ඉතින් ඒ තමයි ගිනි පිග්ලාගේ ඇඟේ බෝ වෙන පොඩිම පොඩි උකුණන් වර්ගයක් ගැන. ඉතින් මේ නිසා ගිනි පිග්ලා ගොඩක් දුක් විඳිනවා. ඒ වගේම ගොඩක් වෙලාවට මරණයට පවා මූණ දෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ උකුණන් ප්‍රභේදය නිසා ගොඩක් වෙලාවට ගිනි පිග්ලා ගොඩක් දුක් විඳිනවා. මොකද එයාලගේ බර අඩු වෙනවා, එයාලට කැම රුචියක් නැති වෙනවා. ඒ වගේම ඇක්ටිව් වෙලා ඉන්න ගතිය එයාලගේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඉතින් මේ ගැන ගොඩක් අය දැනුවත් ඇති කියලා මම හිතනවා. ඒවට හැමෝටම දැනගන්න මම අද තොරතුරු කීපයක් ගෙනාවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න සහ මේකට කරන්න පුළුවන් විසඳුම මොකක්ද කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් මේ උකුණා කියන්නේ පැරසයිට් කෙනෙක්. ඉතින් මෙයාලගේ පඩි අතර තමයි මෙයාලා ඉන්නේ. එතකොට මෙයාලා තනින් තැන්න පැනලා යන්නේ නැහැ අනික් උකුණන් වගේ. මෙයාලගේ පඩි අතරින්ම එහා මෙහා වේගයෙන් දුවන ගමන් ඉන්න જાතිය. ඉතින් ඔයාලා හොඳට බැලුවොත් මෙයාලා හොයාගන්න ලේසි. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරමු මේ උකුණන් ගිනි පිග්ලාගේ ඉන්නවා කියලා අපි හොයාගන්න පුළුවන් ක්‍රම කොහොමද කියලා. ඉතින් පළවෙනියම හොයාගන්න ලේසිම ක්‍රමය තමයි මෙයාලා හැම වෙලේම ඇඟ කසනවා නම් හොඳින් අපි ගිනි පිග්ලා නිරීක්ෂණය කරනවා නම් මෙයාලා හැම වෙලේම ඇඟ කසනවා නම් තව මෙයාලගේ මේ ඔළුව උඩ හරියේ තියෙන පඩිවල සුදු පාට බිත්තර වගේ දකින්න ලැබෙනවා නම් ඒ තියෙන්නේ මේ උකුණන්ගේ බිත්තර තමයි. ඊට අමතරව මෙයාලගේ බර සීග්‍රේඩ් අඩු වෙනවා නම් සහ මයිල් ගැලවෙන රෝගයක් තියෙනවා නම් ඒ කියන්නේ මයිල් ගැලවිලා යනවා නම් බෙල්ල හරියේ සහ කොන්ද හරිය වගේ මයිල් ටික ගැලවිලා යනවා නම් අන්න එහෙනම් මෙයාට මේ ලෙඩ බෝ වෙලා තියෙන්නේ. සමහරලාට අපිට බලා ගන්නත් පුළුවන් මෙයාලගේ ඇඟේ තැන් තැන් වල රතු පාට පැල්ලම් බිබිලි වගේ දේවලුත් ඇති වෙලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ගොඩක් හොයා ගන්න පුළුවන් සුදු පාට ගිනි පිග් සතෙකුගෙන් තමයි රතු පාට බිබිලි හොයා ගන්න ලේසි. මොකද තද වර්ණ තියෙන අයගේ ලේසියෙන් හොයා ගන්න අමාරුයි. ඉතින් ගිනි පිග්ලා ඇඟේ මෙයාලා බොහෝ විට හැදෙන්නේ වැඩිපුර රස්න තියෙන කාලවල වල. ඒ කියන්නේ උණුසුම් පරිසරයක් තියෙන කාලවල වලදී මෙයාලගේ ඇඟේ මේ උකුණන් බෝ වීම ශීඝ්‍රතාවය වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ උකුණන් බෝ වෙලා ඉන්න ගිනි පිග් සතෙක් අනෙක් සතුත් එක්ක හිටියොත් එකටම එක කූඩුවේ අනෙක් සතුටත් ලේසියෙන්ම මේක බෝ වෙන්න ඉඩ ගන්න වැඩි. ඉතින් මේ ගිනි පිග්ලාගේ හැදෙන මේ උකුණන්ට අපිට ලංකාවේදී කරන්න පුළුවන් ප්‍රතිකාරක ක්‍රමයක් හෝ බෙහෙතක් හෝ හොයාගන්න මට හම්බුන්නේ නැහැ. මොකද ලංකාවට සාමාන්‍යයෙන් ගිනි පිග්ලා කියන දේ ගොකුවට ජනප්‍රියලා නැති නිසා තාම බෙහෙතක් හොයාගන්න නැහැ. ඉතින් මම මේ සම්බන්ධයෙන් පශු වෛද්‍ය කෙනෙක් විමසුවා. ඊට පස්සේ එයාම නිර්දේශ කරා ක්‍රමයක් මම අද ඒ ක්‍රමය ඔයාලට කියලා දෙන්නයි හදන්නේ. එතකොට මම මේ ක්‍රමය මගේ සත්තු කිහිප දෙනෙකුට මම ටෙස්ට් කරලා බැලුවා. ඇත්තටම මේ ගොඩක් සාර්ථකයි. සත්තුන්ට කිසිම හානියක් සිදු වුණෙත් නැහැ. ඒ නිසා මම හිතුවා ඔයාලටත් මේ ගැන කියලා දෙන්න ඕන කියලා. ඒ වගේම මතක තියාගන්න ඕන සාමාන්‍යයෙන් උකුණන්ට පාවිච්චි කරන බෙහෙත් තියෙනවනේ අපි පාවිච්චි කරන බෙහෙත් කියන්නේ මිනිසුන්ට පාවිච්චි කරන බෙහෙත්. ඒ බෙහෙත කිසිම වෙලාවක ගිනි පිග්ලාට දෙන්න යන්න එපා. මොකද එහෙම වුණොත් එයාගේ ජීවිතේට වුණත් හානියක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා තමයි අපි මේ බෙහෙත මම ඔයාලට නිර්දේශ කරන්නේ. ඔයාලට මේ ගැටලුව තියෙනවා නම් මේක මේ යොදා ගන්න කියලා. ඉතින් අපි දැන් බලමු මේ ප්‍රතිකාරය කොහොමද ගිනි පිග්ලාට ඇප්ලයි කරන්න කියලා. ඉතින් මේ තියෙන්නේ පශු වෛද්‍ය විසින් මට නිර්දේශ කරපු පවුඩර් එක. මේක බෝල්ෆෝ පවුඩර් කියලා තමයි තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් බල්ලන්ට පූසන්ට වගේ සත්තුන්ගේ ඇඟේ ඉන්න මැක්කන්ට තමයි මේක භාවිතා කරන්නේ. ඒ වුණාට පශු වෛද්‍ය මට කිව්වා මේක ගිනි පිග්ලාට භාවිතා කරන්න පුළුවන් ඉන්න ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. ඉතින් මේක භාවිතා කරනකොට අපි මේකත් එක්ක තව පවුඩර් එකක් මික්ස් කරන්න ඕන. මොකද මේක ටිකක් සැර වැඩි හින්දා ගිනි පිග්ලාට සාමාන්‍යයෙන් ගොඩක් සෙන්සිටිව් සමක්නේ තියෙන්නේ. ඒ නිසා මේ අපි මේක බේබි පවුඩර් එකක් එක්ක එකට කලවම් කරලා තමයි මේක ඇප්ලයි කරන්නේ. එතකොට බේබි පවුඩර් එකෙන් දැන් අපි පර්සන්ටේජ් එකක් විතර ගන්නවා නම් දෙකෙම 50% අරගෙන තමයි ඒකට මිශ්‍ර කරලා අපි මේක අපේ ගිනි පිග් සත්තුන්ට ඇප්ලයි කරන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද ඒක ඇප්ලයි කරන්න කියලා. වෙනදපොලේ මිලදී ගන්න තියෙන ඕනම් බේබි පවුඩර් එකක් වර භාවිතා කරන්න පුළුවන්. මම බ්‍රෑන්ඩ් එකක් නිර්දේශ කරන්න යන්නේ නැහැ. මොකද ඕනම එකක් මේකට භාවිතා කරන්න පුළුවන් නිසා. ඉතින් අපි දැන් බලමු මේක කොහොමද මික්ස් කරගන්න කියලා. ඒ වගේම අනිවාර්යයෙන් මේ වගේ පොඩි පණාවක් ඕන වෙනවා. ඒ කියන්නේ පොඩි කැඳි තියෙන පණාවක් අපිට මේක ඇප්ලයි කරලා එයාගේ පඩි පේනන්න ඕන හින්දා පණාව භාවිතා කරනවා. ඉතින් අපි මේ මිශ්‍රණය හදාගන්නකොට දෙකම අපි කිරලා මැරලා ගන්න අවස්ථාවක් නැහැ. අපේ ඇහි මිම්මෙන් අපිට අරගන්න පුළුවන් නම් ඒක ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඉතින් මම පළවෙනියෙන්ම බෝල්ෆෝ පවුඩර් එකෙන් ටිකක් දාගන්නවා. ඊට පස්සේ බේබි පවුඩර් එකනොත් ඒක හා සමානව කොටසක් මම ඒකට එකතු කරගන්නවා. මොකද මේ අපි දෙකම හොඳට මිශ්‍ර කරගන්න ඕන අනිවාර්යෙන්. ඒක මතක තියාගන්න. දෙකම හොඳට කලවගෙන නැත්තම් සමහර විට අපි මේක සතට ඇප්ලයි කරාට පස්සේ හරියට මිශ්‍ර වෙලා නැත්තම් බෝල්ෆෝ පවුඩර් එක සැර වැඩි හින්දා මොන හරි ඉෆෙක්ට් එකක් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ හින්දා මම මතක් කරන්න ඕන අනිවාර්යෙන් මේක හොඳට මික්ස් කරගන්න ඕන. දෙක එකට කලවම් වෙන්න මේ එහෙම නැති වුණොත් සමහරට සතාට මොකක් හරි ඉෆෙක්ට් එකක් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඉස්සල්ලාම අපි මේ පවුඩර් එක මෙයාලගේ කන් පිටුපස බෙල්ල හරිය එතකොට ඔළුව උඩ හරියට වගේ තමයි ඇප්ලයි කරන්න. මොකද ඒ හරිය තමයි
මෙයාලගේ තියෙන පඩිගස්වල චූටි බිත්තර තියෙන්නේ සහ මේ හරියෙන් තමයි වැඩිපුර මෙයාලා බෝ වෙන්නේ. ඒ හින්දා ඒ හරියට අපි හොඳින් ඇප්ලයි කරගන්නවා. මේ වගේ ඔලුව උඩ හරියට පොඩ්ඩක් අපි අතින් අරගෙන මෙන්න මේ විදිහට පිහ දාන්න බලාගෙන හැබැයි කරනකොට එයාලගේ ඇස් වලට නාසයට කටට යන්න නැති වෙන විදිහට මේක ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ අපි එයාගේ සම්පූර්ණ ඇඟටම මේක ඇප්ලයි කරනවා. මේක පඩි දිගායට එහෙම නම් ටිකක් ලොකු ගැටලුවක් කොහොමද මෙයාලගේ පඩි අස්සට මේ කුඩු එක අපි යවා ගන්න කියලා. ඒ වෙලාවට මෙන්න මේ විදිහට අතෙන් පොඩිම පොඩ්ඩක් පිරිමදින ගමන් කුඩු ටික ඇඟ ඇතුළට යන විදිහට හරියට මේ පිරිමදින්න. එතකොට පඩිගස් අතරින් ඒක ඇතුළට යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ අර හීනි කෙඳි පනාවක් අරගෙන මේ වගේ පීරන්න. මොකද පීරනකොට උඩින් රැඳිලා තියෙන කුඩු ටික මෙයාලගේ කෙස්කස් අතරින් ඇතුළට බහිනවා. ඒ නිසා අනිවාර්යෙන් පීරන්න අමතක කරන්න එපා. පීරද්දී වැඩිපුර ඇඟට වැටලා තියෙන කුඩු ටික අයින් වෙනවා සහ එයාලගේ මවිල් ලස්සෙන් ඇතුළට කුඩු ටික හොඳට මෙයාලට ඇප්ලයි වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම එයාලා මේ වගේ පීරන්න අමතක කරන්න එපා. ඒ වගේ මතක් කරන්න ඕන මේක ඇප්ලයි කරාට පස්සේ ඔයාගේ අත් දෙක හොඳට හොදගන්න ඕනේ. ඒ වගේම කුඩා ළමුන් ගැවසෙන තැනක මේ බෙහෙත් වර්ගය තියන්නත් එපා. එයාලා ළඟ ගැවසෙනවා නම් අනිවාර්යෙන් සත්තු ඈත් කරලා තියන්න. එයාලට මේ බෙහෙත් ඇප්ලයි කරාට පස්සේ කුඩා ළමුන්ට සත්තු අල්ලන්න දෙන්න යන්නත් එපා. ඉතින් මතක ඇතුව මේ ප්‍රතිකාර ක්‍රමය කරනාත් එක්කම මෙයාලගේ කූඩු හොඳින් සුද්ධ කරන්න අමතක කරන්න එපා. මෙයාලා පාවිච්චි කරපු අපි එයාලට දාලා තිබ්බ මොන හරි ජයවල් ඇතුලේ තියෙනවා නම් ඒක හොඳටම සුද්ධ කරන්න. හොඳට හොදලා දාන්න හොඳට අවුල් වේලන්න. මොකද එහෙම නැත්නම් අපි මෙයාට බෙහෙත් කරලා අපු ආපහු කූඩුවට දැම්මට පස්සේ ඒක ආපහු කූඩුවේ තියෙන ඒ වගේ මෙයාගේ ඇඟට බෝ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා මතක ඇතුව හොඳටම කූඩුව ක්ලීන් කරන්න. ක්ලීන් කරලා හොඳට බේරලා ගන්න. එතකොට මේ බිත්තර වගේ දේවල් කූඩුවේ රැඳිලා තියෙනවා නම් එයා විනාශ වෙලා යනවා. ඉතින් අද අපි මේ කතා කරපු ගිනි පිග් ළඟ මේ උකුණක් ගැටලුවට සාර්ථක පිළිතුරක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මොන හරි මේ සම්බන්ධ ගැටලු තියෙනවා නම් ඔයාලගේ ළඟම තියෙන පිළිගත් පශු වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මතක ඇතුව ඔයාලගේ ගිනි පිග්ලා ඉන්න කූඩුව හොඳින් හොදලා වේලලා පිරිසුදු කරලා ගන්න. ඉතින් මේ විදිහට ප්‍රතිකාර කරපු ගිනි පිග් කෙනෙක් මතක ඇතුව වෙනම කේජ් එකක තියලා තියන්න. අනිත් කට්ටියත් එක්ක මොහු කරන්න යන්න එපා. මොකද මෙයාගේ හොඳ වෙලා තිබ්බත් අනිත් අයගෙන් මෙයාට ආපහු සැරයක් බෝ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මොන හරි ඔයාලට ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න. මම පුළුවන් විදිහට ඔයාලා හැමෝටම උදව් කරන්න. ඉතින් එහෙනම් අපි ළඟදීම තවත් මේ වගේ වැදගත් වෙන වීඩියෝ එකක් හමු වෙමු. එතකොට ඔයාලට සුබ දවසක් වේවා.